ෂොප් එකක වැඩ කරන තරුණ ළමයි තුන්දෙනෙක් පඩි දවසේ වැටුපත් අරගෙන හවස එනවා ඒ තුන්දෙනාගේ බෝඩිමට. මේ තුන්දෙනා එක කාමරයක ඉන්නේ. දැන් හවස ඇවිල්ලා මේ තුන්දෙනා පහවදා ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල ගැන විවිධ සාකච්ඡාවල් වලට යොමු වෙනවා. එක තරුණෙක් කියනවා මචං අර එහා පැත්තේ බොහොම දුප්පත් පවුලක් ඉන්නවා. මගේ පඩියෙන් මම ඒ මිනිස්සුන්ට සතියක් විතර කන්න මොනවා හරි හාල් සීනි පරිප්පු ටිකක් අරගෙන දෙනවා කියලා කියනවා. දෙවෙනියා කියනවා නෑ. අපි ඔක් කරන්න ඕනේ නෑ මචං. මොකද අපි මොන තරම් කට්ටක් කාලාද මේ පඩියක් අතට ගන්න. අපි බෝඩින් කුලිය ගෙවා ගන්න ඕන. අපි කාලයක් තිස්සේ ඉගෙනගෙන මහන්සි වෙලා ලොකු කැපවීමක් කරලා තමයි මේ වැටුප ගන්නෙ. දැන් දෙවෙනියා කියනවා. අපි අරයට මෙයාට දෙන්න යන්න ඕනේ. අපි හම්බ කරගන්න එක අපිට තියෙන්න ඕන. මේවා අපේ දේවල්. අපි මහන්සි වෙලා හම්බ කරපුවා නිකන් අපිට හම්බෙන දේවල් නෙමෙයි. පළවෙනි ආයෙ කියන උනට මචං මට හරි දුකයි පොඩි ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා එතන. ඔය අමාරුවෙන් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ. මම හෙට මොනවා හරි ටිකක් දෙන්න ඕනේ. දෙවෙනියා දැඩිව ඉන්නව නෑ මචං. මම නම් දෙන්නේ නෑ. මේක පැත්තක්. මම මහන්සි වෙලා මම හම්බ කරගත්ත සල්ලි නිකන් හම්බෙච්ච ඒවා නෙමෙයි. මොන කට්ටක් කනවද අපි දවස් 37 ඒ කාටවත් දෙන්නේ නෑ. දැන් තුන්වෙනියා මැද ඉන්නවා. තුන්වෙනියා කියනවා ඔබ දෙන්න නැත්නම් ඔබ එහෙම ඉඳපන් තදි. ඔබට දෙන්න ඕන නම් ඔබ දීපන්. මට නිදා ගන්න දීපල්ලා. මං හෙට උදේ ගෙදර යනවා. තුන්වෙනියට දෙන්න ඕමනාවකුත් නැහැ, නොදී ඉන්න ඕමනාවකුත් නැහැ. ඒ ගැන ප්‍රශ්නයකුත් නැහැ. තුන්වෙනියට පහවදා ගෙදර යන්නයි අවශ්‍යතාව තියෙන්නේ. දැන් මේ තුන්දෙනාගේ මනෝභාවයන් තුන එකිනෙකට වෙනස්. එකම කරුණ පිළිබඳව මනෝභාවයන් තුනක් මේ තුන්දෙනාට තියෙනවා. එහෙනම් මේ තුන්දෙනාට තුන් විදිහක් තියෙනවා කියන්නේ වෙනසක් තියෙනවා ඒ තුනේ. මේ වෙනසට හේතුවක් තියෙනවා. දහමේ හැම වෙලේම හැම දෙයකටම හේතුවක් ගැන කතා කරනවා. දැන් මේ දෙන්න බෑ කියලා දැඩිවම ඉන්න කෙනා දෙන්නෙම නෑ කියන දැඩි තැනක ඉන්නවා. අපි මහන්සි වෙලා හම්බ කරගත්තා. එහෙද දෙන්න බෑ. තව කරුණක් එයා කියනවා. ඒ ගෙදරත් මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහගේ නෝන්ජල්කම. අපි වගේ මහන්සි වෙලා හම්බ කරලා සල්ලි හැවුවා නම් අපි වගේ හොඳට මේ මනුස්සයාට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ මනුස්සයා එතන එහෙම ඉන්නේ. ඒ මනුස්සයා කැපවීමක් නැතිකම, උවමනාවක් නැතිකම, දුර්වලකම. අපි ඊට වඩා මහන්සි වෙලා කැපවීමෙන් යමක් කරගත්තෙන් තමයි ඊට වඩා හොඳින් තැනක ඉන්නේ සමාජයේ කියලා දෙවෙනියා කියනවා. ඒ කරුණු දෙකක් ඉදිරිපත් කරලා එයා මේකට දැඩි ලෙස විරුද්ධ වෙනවා. හැබැයි මැද ඉන්න කෙනා විරුද්ධත්වයක් ඒ දැඩි බවකුත් නැහැ. අනිත් කෙනා වගේ දෙන්න ඕන කියලා කියන්නේ නැහැ, මොකුත් නැහැ, සීතලයි. අර දැඩි බව නැති කෙනා මැද ඉන්නේ. හැබැයි අනිත් පැත්තේ ඉන්න අර පළවෙනියා දෙන්න ඕන කියන කෙනා මේ දැඩි බවට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් වෙනවා. ඒ දැඩි බව කියන වචනේ නම් අපි මෙතන පාවිච්චි කරේ නොදෙන කෙනාගේ එකට ප්‍රතිවිරුද්ධ තත්ත්වයට අපිට කියන්න වෙනවා මෘදු බව කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. දැඩි බව නැති තත්ත්වයේ තමයි මැද ඉන්න කෙනා ඉන්නේ. එහෙනම් අනිත් පැත්තේ ඉන්න කෙනා දැඩි බව නැතිකම නෙමේ විශේෂිත දෙයක් එතන තියෙනවා. දැඩි බවට විරුද්ධ වූ දෙයක් ඒක මෘදු බව. අනේකට දහම කියනවා මෘදුතාව කියලා. දැන් මේ දැඩි බවට හේතු ඉදිරිපත් කරන කෙනා, දැඩිව ඉන්න කෙනා ඉදිරිපත් කරන කරුණු දෙකක් තිබුණා. නොදී ඉන්න. එකක් අපි මහන්සි වෙලා හොයාගත්ත අපේ දේ පළවෙනි කරුණ. දිට්ඨියක් තියෙනවා. අපි මම කියන සක්කාය දිට්ඨිය, ඒක දිට්ඨිය ඒක ආකාරයක්. ඒ දිට්ඨිය පිළිලා තමයි දැඩිව ඉන්නේ. දෙවෙනි එක නෝන්ජල් මිනිහෙක් ඉන්නේ ළමෙන් තාත්තා නෝන්ජල් මිනිහෙක්. අපි වගේ මහන්සි වෙලා වැඩ කරා නම් අපි වගේ උසස් තැනක ඉන්න තිබ්බා. හොඳින් ඉන්න තිබ්බා. මානයක් තියෙන අර මනුස්සයාට වඩා අපි උසස් කියලා. මේ දිට්ඨිය සහ මානය කියන අකුසල චෛතසික දෙක මත පදනම් වෙලා තමයි දැඩි බවක් එයාගේ තියෙන්නේ. ඒ දහමේ කියනවා ඒ දිට්ඨියට මානයට ප්‍රතිවිරුද්ධ වූ මෘදු බව සහිත ක්‍රියාකාරීත්වයක් අර කුසල කරන කෙනාගේ පැත්තේ තියෙනවා කියලා. ඒ මෘදු බවට හේතුවක් තියෙනවා කියලා. අනේ මෘදු බවට කියනවා මුදිතාව කියලා. හිතේ ඇතිවෙන දිට්ඨියට මානයට විරුද්ධ ස්වභාවයේ කුසලයට පක්ෂ මෘදු වෙන මෘදු බව. ඒකට දෙන වචනේ මෘදු බව. හැබැයි අපිට හුරු වචනේ මෘදු කියන්නේ කියන එකෙන් ගන්න නැතුව අර ස්වභාවය ගිහිල්ලා හිතලා ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට මෘදු බව නැත්නම් මුදිතාව කියන එකත්
ආකාර දෙකක් තියෙනවා කියලා දහම කියනවා. චිත්ත මුදුතාව, කාය මුදුතාව. සිතේ නැත්තම් දැනීමේ පවතින මෘදු බව. චිත්ත මුදුතාව චෛතසිකයක් පරමාර්ථ ධර්මයක්. ඒ සිත තුළ ක්‍රියාත්මක වෙන කුසල චෛතසිකයන්ගේ මෘදු බව කාය මුදුතා කියලා. චිත්ත මුදුතා, කාය මුදුතා කියන මෘදු බව නිසා තමයි කුසලයට අවකාශය හදලා දෙන්න හිතේ කියලා දහමේ පැහැදිලි කරනවා. දැන් මේ චෛතසිකයන් කියන ඉතාම සියුම් දේවල්. මේක අපිට දැන් මෙහෙම හිතපුවම මෙහෙම දෙයක් නිකන් හිතා ගන්න බැරි තරම් සියුම්. ඒක ගැන අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. බුදුන් වහන්සේ හැර මේ ලෝකයේ බිහි වෙච්ච කිසිම බුද්ධිමතෙකුට, ශ්‍රේෂ්ඨයෙකුට මේක අහුනේ නැහැ. කිසිම ආගමක, කිසිම දර්ශනයක, කිසිම විද්‍යාවේ පරතරයට ගිය අයින්ස්ටයින්ලා වගේ අයටවත්, අනිත් පැත්තේ මනෝවිද්‍යාවේ ආරම්භකයේ විදිහට සැලකෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලා වගේ අයවත් මේක දැක්කේ නැහැ. ඒ තරම් සියුම් හැබැයි අපේ හිතේ තියෙන දෙයක්. දැන් බුදුන් වහන්සේ විතරයි මේක පෙන්නලා දුන්නේ. ඒකත් අභිධර්මයේ තමයි මේ ටික හරියට මෙච්චර සියුම්ම පැහැදිලි කරන්නේ. ඒ නිසා මේක අපි තුල තියෙන දෙයක්. හැබැයි අපිට ටිකක් තේරෙනවා මදි වෙන්න පුළුවන් වචන වලින් විතරක් ගත්තට මේ පිළිබඳව හිත යොමු කරලා මේවා වෙන් කරගන්න කියන එක තමයි විදර්ශනාව කරන්න කියලා බුදුන් වහන්සේ කියන්නේ. කරලා හොයාගන්න. හොයාගන්න පුළුවන් අපි තුලයි මේ තියෙන්නේ. අපි ළඟම තියෙන දේවල් තමයි අපි දන්නේම නැත්තේ. මොකද මේ විශ්වයේ පවතින සියුම්ම වූ ශක්තියින් ක්‍රියාවල් තමයි මේ චෛතසිකයන් විදියට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒවත් මේ චෛතසිකයන් ඉතාම සියුම් තියනවාද කියලාත් හිතා ගන්න බැරි තරම්. අවසාන වශයෙන් චිත්ත මුදුතාව, කාය මුදුතාව කියන්නේ කුසලයට පක්ෂපාතී, කුසලයට අවකාශය හදලා දෙන, හිතට අලෝභය, අදෝෂය ක්‍රියාත්මක කරන්න ඉඩ හදලා දෙන, දිට්ඨිය, මානෙය කියන අකුසල චෛතසිකයන්ට එන එක වළක්වලා අවස්ථාව හදන, මෘදු බව හදන චෛතසිකයන් දෙකක්. චිත්ත මුදුතාව සහ කාය මුදුතාවට ප්‍රතිපක්ෂ චෛතසික දෙක තමයි අකුසල පක්ෂයේ තියෙන දිට්ඨිය සහ මාන.